19. AB යනු එකිනෙක මීටර 561ක් දුරින් පිහිටි ලක්ෂයන් දෙකක් කියලා කියනවා. AB කියන්නේ මීටර 561ක් දුරින් පිහිටි ලක්ෂ දෙකක් කියලා කියනවා. P අංශුවක් A වල සිට P 10ක වේගයෙන් B දෙසට 4ක ත්වරණයෙන් යනවා. ත්වරණය 4යි ප්‍රවේගය 10යි. ඒට තප්පරයකට පසුව B සිට 20ක වේගයෙන් සහ 2ක ත්වරණයෙන් මේ පැත්තට Q අංශුවක් එනවා. PQ අංශු C හිදී හමු වෙනවා. මේ වගේ ලක්ෂයකදී හම් වෙනවා කියලා ගමු. C. AC ට CB අනුපාතය අහන්න. ඉක්මන් කරන්න. මොකද කරන්නේ? චලිත සමීකරණයක් දාන්න ලොකු සිද්ධියක් නෑ. හිතන්න මේ A අංශුවට ගතවන කාලය T නම් B අංශුවට චලිතය සඳහා ගතවන කාලය කීයද? T ඍණ 1යි. අරට වඩා තප්පරයක් අඩුවෙන් යන්නේ. හේතුව යා තප්පරයකට පස්වනේ චලිතය ආරම්භ කරන්නේ. එහෙනම් S සමානයි ut ධන භාගයක් kt වර්ග. හේතුව මෙතන අවසාන ප්‍රවේගය ඔයා දන්නේ නේ. යෙදීම P අංශුවට දාන්න මේ පැත්තට. P ගමන් කරපු දුර AC. කාලය AC ආරම්භක ප්‍රවේගය 10යි. කාලය T ධන භාගයක් 4ක් T වර්ග. මේක එක. Qට මේ දිශාවට දාන්න. CB සමානයි ආරම්භක ප්‍රවේගය 20යි. කාලය T ඍණ 1යි. ධන භාගයක් ත්වරණය 2යි T ඍණ 1 වර්ගය. එහෙනම් එනවා CB සමානයි මේක සුළු කරලම ගමනේ. මෙයාට මෙයා කැපෙනවා 20ක් T මෙතන ඍණ 2යි T කියන්නේ 18ක් T ඍණ 20 මෙතනින් ධන එකක් එනවා 21 වෙන්න ඕනේ. හරිනේ මෙතන 20යි T මෙතන ඍණ 2යි T වෙලා 18ක් T වෙනවා. මෙතන ඍණ 20යි මෙතන ධන 1යි කියන්නේ ඍණ 19ක් එන්නේ. ධන T වර්ගය ඉතුරු වෙනවා. මම සුළු කිරීම එකපාර කරා. මේක 2. දැන් පුතේ මේ සමීකරණ දෙක මොනවා කරා නම් හරිද? මේ සමීකරණ දෙක එකතු කරා නම් හරි. ඇයි? AC ධන CB කියන සම්පූර්ණ දුර කීයට සමානද? 561කට සමානයි. එකෙන් කාලය හොයාගන්න පුළුවන්. එහෙනම් එක ධන දෙකෙන් AC ධන CB සමානයි. මේ දෙක එකතු කරන්න මේ 2යි T වර්ග මෙතන T වර්ග කියන්නේ 3යි T වර්ග. 18ක් T 10යි T කියන්නේ 28ක් T. ඍණ 19. මෙතන 561යි. එකට 19ක් එකතු වෙනවා. එහෙනම් 3යි T වර්ග ධන 28ක් T මෙයත් මෙහෙට ගේන්න ඍණ මෙතන කීයක් දෙන්නේ බලන්න 10.1යි 7යි 80යි 580ක් එන. දැන් සාධක දෙකයි 3යි T වතාවක් T 28ක් හැදෙන විදිහට සාධක දෙක වෙන් කරගන්න. බලන්න සාධක දෙක කොහොමද එන්නේ?
3 වරක් 580 කියන එක 30 වරක් 58 කියලා ගන්න පුළුවන්. 58න් 30ක් අඩු වුණාම 28යි. අන්න ගලප ගන්න විදිහ. ඒතර 30ක් හදාගන්න 3 වරක් 10. මෙතන 58. හරිනේ. ලොකු එක්කෙනා ධන වෙන්න ඕනේ. මෙයා ඍණ වෙන්න ඕනේ. එහෙනම් t ට එනවා තප්පර 10ක්. දැන් පුතේ කාලය දන්නවනේ. එහෙනම් පළවෙනි සමීකරණයෙන් AC හොයාගන්න. AC කියන්නේ 10 වරක් 10 ධන මෙතන 10 වර්ගයේ 100 කියන්නේ 200යි. එතන එනවා 300ක්. ඊළඟට CB දුර දෙකෙන් 18 වරක් 10 180යි ඍණ 19යි ධන 100යි. එතන මෙතනින් එනවා 280ක්. එතන 261යි. අපෙන් අහන්නේ AC ට CB අනුපාතය 300ට 261යි. සරල කරොත් වෙනවා 3 වරක් 100යි 3 වරක් 24ට 8යි ඉතිරි දෙකයි 7යි. හරි 87යි ගැලපෙනවා. එහෙනම් AC ට CB අනුපාතය 100ට 87. හරි අඩුපාඩු හදාගන්න. ඊට පස්සේ 20 ගාන හදන්න. මේක අහගන්න අවබෝධයෙන් හදන්න. A B C D කියලා ස්ථාන 3ක් තියෙනවා. sorry 4ක් තියෙනවා. AB දුර සිම්පල් A මෙයා B මෙයා C. ගමන් කරන කාල කියන්නේ සමාන කාල ගත වේ. ඒ කියන්නේ මෙයාට ගත වන කාලය t නම් මෙයාටත් t මෙයාටත් t සමාන කාලයක් තමයි හැම අවස්ථාවකම ගත වෙන්නේ. තොරණේ ඒකාකාර තොරණේ යන්නේ තොරණේ අපි f කියලා ගමු. a කියලා ගන්න පතොරණේට a අකුර මෙතන තියෙනවනේ. මෙතනදී වේගය පුතේ va කියලා ගන්න. මෙතනදී වේගය vd කියලා ගන්න. ඔය අනුපාතය තමයි වාගෙන් අහන්නේ. මේ බව පෙන්වන්න කියලා. ඊට කලින් c සමානයි 2b ඍණ a බවද d හිදී හා a හිදී වේග අතර අනුපාතය මේ බවද. ඒතර වේගය කියලා කියවට ප්‍රවේගය. හරිද? දැන් සමහර මේ අවස්ථාවල දැන් අපිත් එහෙම ගණන් හදද්දි කියනවා මෙන්න මේ දුර. ඇත්තටම දුර නෙවෙයි ඒක මොකද්ද? විස්ථාපනය. දැන් ඕක කාලයකදී අපි දැන් ඔන්ලයින් මේක වැඩක් කරන් යද්දි මොකද වෙන්නේ? ඕක මේ විස්ථාපනයේ දුරයි දන්නේ නැති සර් කෙනෙක් කාම උගන්වනවා කියලා කවුරු හරි වෙන කෙනෙක් ඔය කෑල්ල අරගෙන බනිනවා. අර මේ තව කම්බයින් සර් කෙනෙකුට අර බැනලා තිබ්බේ සෝලංගාරච්චි කියලා සර් කෙනෙක්. කම්බයින් සර් කෙනෙක් තව සර් කෙනෙක්ට බනිනවා. මොකද තීරි වැරදියට උගන්වනවා කියලා. අර කියද්දී අදහස ඒක අවුලන්නේ නැහැ. අපි විස්ථාපනයේ දුර කියලා කියන ඉතින් විස්ථාපනය තමයි එතන අදහස. මේ වේගය කියලා නෙමෙයි. මෙතනදී වේගය va කියලා කියන වේගය නෙමෙයි ප්‍රවේගය. ඒක ඔයාලට තේරෙනවනේ. හරි. ඉන් ප්‍රශ්න තියෙන්නේ. චලිත සමීකරණ දාමු. මම ඉස්සෙල්ලා ලියනවා v සමානයි u ධන at. ලිව්වොත් a ගේ සිට b දක්වා අපිට ඒකේ අවසාන ප්‍රවේගය දන්නේ නැති නිසා දුරම සම්බන්ධ කරලා ලියලා බලමු. මේ බලන්න. මං s සමානයි ut ධන භාගයක් at වර්ග ලියනවා. කොහෙද සිට කොහෙටද කියලා ලියන්නේ? a ගේ සිට b ට. ඒතර දුර පුතේ a ආරම්භක ප්‍රවේගය vat කාලයේ ධන භාගයක් ft වර්ග. මේක 1. මම ඊට පස්සේ a ගේ සිට c ටම ලියනවා. ඇයි?
b ගේ සිට c ට ලිව්වොත් b හිදී ප්‍රවේගය vb කියලා ගන්න වෙනවනේ. එතකොට තව නොදන්නා පද එනවා. එහෙම ලියලත් එන උත්තරේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ a ගේ සිට c දක්වා ගමන් කරපු දුර a ධන b. va t කියන්නේ ආරම්භක ප්‍රවේගය. මේ කාලය 2t. ධන භාගයක් f 2t ගේ වර්ගය. එහෙනම් a ධන b සමානයි 2ක් vat ධන මෙතන 4ක් වුණාම කැපිලා යනවා 2t වර්ගය. 2ක් ft වර්ගය. මේක 2. ඔය දින පුතේ c සිට a සිට d ටම ලියනවා මම. a ධන b ධන c සමානයි va 3ක් t ධන භාගයක් f 3t වර්ග. එතන එනවා a ධන b ධන c සමානයි 3ක් vat ධන භාගයක් 9ft වර්ග. නැත්නම් 9ft වර්ගයට 2ක්. මේක තුන්වෙනි සමීකරණය. දැන් ඔයගෙන් ABC අතර සම්බන්ධයක් තමයි අහන්නේ. දැන් A නම් මෙතන තියෙනවා. අපි BC පුතේ හොයන් ඉමු. මේ බලන්න. මම දෙකෙන් එක අඩු කරනවා. දෙකෙන් එක අඩු කරපු ගමන් B එනවා. B සමානයි VAT ධන මෙයාගෙන් මෙයා අඩු වුණාම දෙකෙන් භාගයක් කරනම් 3 බෙදීම 2යි. ft වර්ගය. මේක දැනට ඔහොම තියමු. ඊට පස්සේ 3ෙන් 2 අඩු කරන්න. a ධන b ධන c ගෙන් ab අඩු වුණාම c ඉතුරුයි. 3ක් vat ගෙන් 2යි vat අඩු වුණාම vat 9 බෙදීම 2ෙන් 2ක් අඩු වුණාම 5 බෙදීම 2යි. හරි නේද? ඔන්න A හරි B හරි C හරි. ඒ මුලින්ම දන්නවා. දැන් ඔයාගෙන් අහන්නේ 2යි B ඍණ A. ආදේශ කරලා බලන්න. 2යි B ඍණ A සමානයි 2ක් B කියන්නේ පුතේ මෙයාගේ දෙගුණය. 2ක් VAT දෙකෙන් ගුණනහම 3ක් FT වර්ග. එකෙන් අඩු කරන්න A. VAT ඍණ භාගයේ FT වර්ග. 2යි VAT ගෙන් VAT අඩු වුණාම VAT 3 බෙදීම 3ෙන් 2ක් භාගයක් අඩු වුණාම 5 බෙදීම 2ක් ft වර්ග. මේ තියෙන පුතේ c. එහෙනම් 2යි b ඍණ a සමානයි c කියලා එනවා. මම එතකොට මේ මෙතනදී ප්‍රවේගය සම්බන්ධ කරගෙන තමයි හැම අගයක්ම ගත්තේ. මේ ප්‍රවේග දෙක සම්බන්ධ කරගත්තේ නැහැ. v සමානයි u ධන at යෙදීම සම්පූර්ණ චලිතයට ලියනවා a ගේ සිට d ට. අවසාන ප්‍රවේගයේ vd ආරම්භක ප්‍රවේගයේ va ත්වරණ f කාලය 3t. මේ උත්තරයක් කියන්නේ. මේකත් අපි තියාගමු. දැන් මේ මම එදා කිව්වා මොකද්ද? VD බෙදීම VA අනුපාතය හොයන්න බෑ. හරිද? VD බෙදීම VA අනුපාතය හොයන්න බෑ. ඔයා මොකද කරන්න ඕනේ? 5යි B ඍණ 3යි A බෙදීම 3යි A ඍණ B. මෙන්න මේක සුළු කරගෙන ගියපුවාම කවුරු එන්න ඕනද? VD බෙදීම VA කියලා එන්න ඕනේ. B දන්න ඕනේ පුතේ මේ. B මෙතන හොයලා තියෙනවා. C අවශ්‍ය නැහැ. AB වලින් තියෙන්නේ. A මෙන්න මෙතන හොයලා තියෙනවා. ආදේශ කරලා බලන්න VD බෙදීම VA කියලා උත්තරේ. තනියම සුළු කරන්න බලන්න. හරි. මෙතනට ආදේශ කරනම 5යි B 5යි B කියද්දී 5ක් VAT ධන 5ක් දැම්මොත් 15 බෙදීම 2ක් FT වර්ග ඍණ
3ක් a මෙයාගේ 3 ගුණය 3ක් VAT ඍණ 3 බෙදීම 2ක් ft වර්ග බෙදීම 3යි a. එතන 3ක් VAT 3 බෙදීම 2ක් ft වර්ග. ඊට පස්සේ b කියන්නේ පුතේ VAT ඍණ 3 බෙදීම 2ක් ft වර්ග. මෙයාට මෙයා සුළු වෙලා යනවා. උඩින් එනවා 5යි VAT ගෙන් VAT අඩු වුණාම 3ක් අඩු වුණාම 2ක් VAT. 15 බෙදීම 2කින් 3 බෙදීම 2ක් අඩු වුණාම 12 බෙදීම 2ක්. ඒ කියන්නේ 6ක්. ft වර්ග. බෙදීම යටින් එනවා පුතේ 2ක් VAT. සියලු පද වලින් 2යි t කැපිලා යනවා. එතන ඉතුරු වෙනවා VA ධන 3ක් FT 2යි t කැපිලා යන්නේ බෙදීම VA. මේ තියෙන්නේ පුතේ D හිදී ප්‍රවේගයනේ. මේ තියෙන්නේ D හිදී ප්‍රවේගය. බෙදීම A හිදී ප්‍රවේගය. ගුරුත්වයට සිදුවන චලිතවලදී අපි සිරස්ව සිදුවන චලිත විතරයි මෙතනදී අධ්‍යයනය කරන්නේ. සිරස්ව ඉහළට සහ පහළට. ගුරුත්වයේ බලපෑම තියෙන්නේ සිරස්ව පහළට. ඒතර පහළට ගුරුත්වජ ත්වරණයක් තමයි තියෙන්නේ G. ඉහළට යද්දී ඒක ගුරුත්වජ මන්දනයක් විදිහට ගන්න ඍණ G කියලා. G ගේ මෙතනදී අපි ගණන් හදද්දී 10ක් කියලා දාලා හදනවා. ඒක ගැටලුවකදී අනිවාර්යෙන් කියන්න ඕනේ. මෙතනදී අපි 10 දාලා පාවිච්චි කරනවා. ඒක මතක තියාගන්න සංකේත වලින් තිබුණොත් යම් ගැටලුවක් සියලු ඒවා සංකේත වලින් තිබ්බොත් g ට 10ක් දාන්න එපා. g කියලාම දාලා ගාන හදන්නේ. නැත්නම් උත්තරේට g තියද්දී වා 10ක් දාපම උත්තර එන්නේ. ඒතර මේක ආසන්නව තමයි 10 වෙන්නේ. හරිමගේ විවිධාගයන් තියෙනවා. හරි. ඒතර මේ ටික ලියා ගන්න අවශ්‍ය නැහැනේ. පහළට වෙන්නේ ගුරුත්වජ ත්වරණය, ඉහළට ගුරුත්වජ මන්දනය. හරි. අපිට ඒතර කෙලින්ම ගැටලුව වලට යන්න තියෙන්නේ අර චලිත සමීකරණව තමයි. හරි. පටන් ගන්න පුතේ 21. u ප්‍රවේගයෙන් බිම් මට්ටමින් u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලබන අංශුවක් එළඹෙන උපරිම උස. මෙහෙම ගිහින් මෙයා උපරිම උසකට එනවනේ. උස මේ බවත් ඒ සඳහා ගත වන කාලය මේ බවත් පෙන්වන්න. රයිට්. මෙතනදී යාගේ ප්‍රවේගය ශූන්‍ය වෙනවා. ශූන්‍ය වෙලා ආය පහළට චලිතය වෙන්න පටන් ගන්නවා. ඒ පතේ දිගේමයි එන්නේ. දැන් අර මම වෙනම අඳින්නේ මේක නැත්තම් පැහැදිලි කරන්න බෑනේ. මේ යන මාර්ගයේ දිගේම තමයි අපව වෙන්නේ. තවද අංශුව බිම්පත් වෙන වේගයත් පත් වීම සඳහා ගත වන මුළු කාලයත්. මෙයා බිමපත් වෙන්නෙත් මේ වේගයෙන්ම තමයි. u වේගයෙන්ම තමයි. දැනට ඒක එහෙම ගන්න බෑ. මේ ගන්න හදලා පෙන්නන්න කියලා කියන්නේ. මේක මම v කියලා ගන්න. මෙතන අකුරක් දා ගන්නම් a ඉහළම ලක්ෂය b කියලා ගන්න. ඉස්සෙල්ලා මෙතන ඉඳන් මෙතනට තියෙන උසයි h. ඒ සඳහා ගත වන කාලය තමයි යන්නේ. එහෙනම් a සිට b දක්වා දාන්න හොඳම චලිත සමීකරණය මොකද්ද? දුර හොයා ගන්න ඕනේ. ආරම්භක අවසාන වේග දෙක දන්නවා. ත්වරණය දන්නවා. ත්වරණය කියන්නේ අතරම මන්දනය. v වර්ග සමානයි u වර්ග දන්න 2as දාන්න. අවසාන ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගයේ u වර්ග. ගුරුත්වජ මන්දනය නිසා ඍණ 2g h. එහෙනම් h ට එනවා u වර්ග බෙදීම 2g කියලා. u වර්ගයට 2g. ඒ සඳහා කාලය හොයන්න
v සමාන u ධන at දාන්න. එතර අවසාන ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගයේ u ඍණ g කාලය t1 කියලා මම ගන්නම් මේ සඳහා. හරිද? ඊළඟට තවද අංශුව බිම්පත් වෙන වේගය. ඒකට ඔයාලට ලියන්න පුළුවන් b ගේ සිට a ට වේගයනේ යන්නේ v වර්ග සමානයි u වර්ග ධන 2x. විවදින වේගයේ v වර්ග ආරම්භක වේගයේ බිඳුවයි 2ක් g h කියන්නේ කලින් හොයලා තියෙනවා u වර්ගයට 2g. අන්න v වර්ග සමානයි u වර්ග v සමානයි u කියලා එනවා. ඒ කියන්නේ ප්‍රක්ෂේපණය කරපු වේගයෙන්ම තමයි අපහු අදින්නේ. ප්‍රායෝගිකව වගේ වෙනස්කම් තියෙන්න පුළුවන්. අපි කතා කරන සෛද්ධාන්තික එක ප්‍රශ්නයක් නෙවෙයි. හරි නේද? ඊළඟට ගතවන කාලය. ඒකටත් මොකද කරන්නේ? මෙතන ඉඳන් මෙතනට කාලේ t2 කියලා අරගෙන චල සමීකරණයක් දාපුවම ඔයාට u බෙදීම g මේ. ඊට පස්සේ මේ දෙක එකතු කරපුවම 2යි u බෙදීම g සම්පූර්ණ කාලය. එහෙනම් පහළට කාලේ t2 කියලා ගන්න. උඩට t1 කියලා ගන්න. එහෙනම් පහළට ලියනවා v සමාන u ධන at. අවසන් ප්‍රවේගයේ u මයි අපි දැන් හොයාගත්ත ආරම්භකයක බිඳුවයි gt2. එහෙනම් මුළු කාලය එනවා මුළු කාලය t1 plus t2. ඒ කියන්නේ 2යි u බෙදීම g. පොඩ්ඩක් අහගන්න හැමෝම. මේ a ගේ සිට නැවත a දක්වා කාලය හොයන්න. ඔයා මේ ලක්ෂය සලකලානේ ආපසු කාලේ හෙව්වේ. මම සම්පූර්ණ වෙන්න මෙහෙම දැම්මොත් මේවත් පුරුදු වෙන්න. a ගේ සිට a දක්වම ඒ කියන්නේ නැවත එන්න. උඩට ගින් ආපහු එන්න. v සමානයි u ධන at ඉහළට ලියනවා. උත්තර දෙන්න හැමෝම. අවසන් ප්‍රවේගය කීයද ඉහළට? අවසාන ප්‍රවේගයේ ඉහළට ඍණ v. ඇයි? මෙයා පහළටනේ තියෙන්නේ. අවසන් ප්‍රවේගයේ ඍණ v. ඍණ v වුණාට ඍණ u. හේතුව v සමාන u කියලා ඔප්පු කරලා තියෙනවා. ආරම්භක ප්‍රවේගයේ ඉහළට u ප්‍රශ්නයක් නැහැ. ගුරුත්වජ මන්දනය නිසා උඩට ලියද්දී ඍණ g කාලයේ සම්පූර්ණ කාලය t කියලා ගමු. එහෙනම් gt සමානයි 2u වෙනවා. වෙනවනේ ඒකනුත් වෙනවා කාලය. මේ සම්පූර්ණ කාලය හොයන්න තව ක්‍රමයක්. හරි. ඒකත් වෙනත් ක්‍රමයක් කියලා දාගන්න. ඒක ලියපු දරුවෝ 22 ගාන හදන්න. සඳේදී ගල් කැබැල්ලක් නිශ්චලතාවයේ සිට 20ක් ගමන් කිරීමට මීටර 20ක් ගමන් කිරීමට තප්පර 10ක් ගන්නා බව ගගනගාමියෙක් නිරීක්ෂණය කළේය. සඳේ ගුරුත්වාකර්ෂණ ත්වරණය අහනවා. නිශ්චලතාවයේ සිට. එතකොට පසු ප්‍රවේගයේ පුතේ දන්නේ නේ. නිසා චල සමීකරණය ලියද්දී s සමානයි ut ධන භාගයක් at වර්ග ලියන්න. දුර 20යි ආරම්භක ප්‍රවේගය බිඳුවයි සඳේ ගුරුත්වාකර්ෂණ ත්වරණය a dash කියලා ගමු. දැන් ඒ කියලාම ගන්න. t කියන්නේ 5 වර්ගය. එතන මෙතනින් එනවා 40යි. ඒ කියන්නේ 40 බෙදීම 25. 25 වරක් 1යි 15යි කියන්නේ 150ට 6යි. ms ඍණ 2.
right. ඊට පස්සේ 23 ගාන. පොඩි පොඩි ගැටලු ටිකක් තියෙනවා. මිනිසෙකු පොළොව මත පිටදී 20ක වේගෙන් බෝලයක් ප්‍රක්ෂේපණය කරයි. එම බෝලයට එම උසම නැගීමට සෙනසුරු ග්‍රහයා තුල කොච්චර ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කළ යුතුද කියලා අහනවා. එහෙනම් 20ක වේගයෙන් ප්‍රක්ෂේපණය කරද්දී මෙයා h උසක් යනවා කියලා අපි හිතමු. එහෙනම් ඔයාලට පුළුවන් මේකේ v වර්ග සමාන u වර්ග ධන 2s දාලා h හොයාගන්න. අවසන් ප්‍රවේගයේ බිඳුවයි ආරම්භයේ 20 වර්ගයේ ඍණ 2යි g 10යි h. එන h තේනවා 20. ඔය 20ක දුර සෙනසුරු ග්‍රහයා මතදී කොච්චර වේගයෙන් ප්‍රක්ෂේපණය කරන්න ඕනද කියලා අහනවා. ඒ උසම යන්න. ඒකටත් ලියන්න මේ සමීකරණය. අවසන් ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගය තමයි දන්නේ නැත්තේ. දෙකක්. එතකොට එයාගේ ගුරුත්වාජ මන්දනය 22.5යි. උස 20යි. 22.5 ඒවා දෙකක් කීයද? 45යි. 45 ඒවා දෙකක් 90යි කියන්නේ 900ක් එනවා එතන. 900 වර්ගමූලයේ 30යි. එහෙනම් සෙනසුරු මතදී 30ක වේගයකින් ප්‍රක්ෂේපණය කරොත් තමයි මේ උසම යන්නේ. පැහැදිලි කතාව. 24ත් අපිට හදන්න පොඩි පොඩි ගැටලු තියෙනවා. ඒවට හදන්න පුළුවන්. අපි වේගෙන් හදන්න. හරිද? 24 මොකද්ද කියන්නේ? සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරන ලද වස්තුවක් ගමනේ 12 වන තප්පරයේදී මීටර 225ක් ගමන් කරන ලද නම් ආරම්භක ප්‍රවේගය අහන්නේ. ඒතර මේක ආරම්භයේදී 12 වන තප්පරය කියන්නේ කොතන ඉඳන් කොතනටද? බිඳුවේ සිට 1 දක්වා පළවෙනි තප්පරය. 1 සිට 2 දක්වා දෙවෙනි තප්පරය. එහෙනම් 12 වෙනි තප්පරය කියන්නේ කී ඉඳන් කී දක්වාද? 11 සිට 12 දක්වා. 12 ඉඳන් 13 දක්වා නෙමෙයි. ඇයි මේ? දෙවෙනි තප්පරය කවුන්ට් කරන්නේ කොතන ඉඳන්ද? 1 සිට 2 දක්වා. එතකොට 12 වෙනි තප්පරය කියලා මෙතන අදහස් කරන්නේ 11 සිට 12 වෙනි තප්පරය දක්වා. හරිද? මෙතන එක තප්පරයක් තමයි ගත වෙන්නේ. ඔන්න ඔය තප්පරයේදී 225ක් යනවලු. ආරම්භක ප්‍රවේගය අහනවා. එහෙනම් පුතේ මෙතනදී වා ප්‍රවේගය හොයාගන්න v කියලා ගන්න. මොකක්ද ඔහොම චලන සමීකරණය? මෙතන ඉඳන් මෙතනට ලියන්න. s සමානයි ut ධන භාගයක් kt වර්ග b ගේ සිට c ට ලියන්න. එතකොට එනවා පුතේ දුර 225යි ආරම්භක ප්‍රවේගයේ v කාලයේ තප්පරයයි ඍණ භාගයක් g 10යි එකේ වර්ගය. එතන එනවා 5 කියන්නේ 230ක් v ට. එහෙනම් මෙතන ඉඳන් මෙතන තප්පර කීයද දැන්? මේ කාලේ තප්පර කීයද? මේ කාලේ තප්පර කීයද? 11යි. මේකට දාන්න v සමානයි u ධන at. a සිට b ට. එතකොට එනවා අවසාන ප්‍රවේගයේ 230යි ආරම්භක ප්‍රවේගයේ දන්නේ නැහැ. g කියන්නේ 10යි කාලය 11යි. එතකොට 110 කියන්නේ u ට එනවා 340ක්. ms ඍණ. එහෙනම් 340ක වේගයෙන් තමයි ඉහළට ප්‍රක්ෂේපණය කරලා තියෙන්නේ.
25 මෙන්න මෙහෙම මාර්ග හතරක් ගැන කියනවා. A B C D E. ඊතා සුමට සිදුරු විද තිබේ කියලා කියන්නේ ඉහළ මුදුනේ සිට. එකම මොහොතේ සමාන පබළු හතරක් මාර්ග හතර තුල ගමන් කිරීමට සලස්වන ලදී. මෙතනින් අතාරිනවා මේ එකම මොහොතේ පවුල හතරක් මේ සිදුරු තියෙන්නේ එතකොට ගෝලයක් තුල මාර්ග සියල්ලම එකම තලයේ ඇතිනම් ප්‍රථමයෙන් ගමන අවසන් කරන්නේ කවර මාර්ගයේ ගමන් කරන පබළුවද කියලා අහගන්න. දැන් මේක හතරට වෙන වෙනම ලියන්න කිව්වොත් වැඩි අමාරු වෙනවා. සමන් සාධාරණ අවස්ථාවක් අරගෙන තීටා කියලා කෝණයක් ලියලා තීටට මේක ඔප්පු කරලා ඒ ඇසුරෙන් අනිත් ටික ගන්නවා. තීටට බිඳුවක් දාපුවම AC මාර්ගය එනවා. තීටට 15ක් දාපුවම AD මාර්ගය දිගේ එනවා. තීටට 45ක් දාපුවම AE මාර්ගය එනවා. තීටට 60ක් දාපුවම AB මාර්ගය එනවා. සමන් තීටා කියලා සාධාරණ අවස්ථාවක් ගන්නම් මෙතන E කියලා ගන්න. එහෙනම් මම ලියනවා E තියෙනවනේ F කියලා ගමු. A ගේ සිට F දක්වා A ගේ සිට F දක්වා මොකක්ද හොඳම චලිත සමීකරණය? දුර දන්නවා ආරම්භයේ ප්‍රවේගය දන්නවා එහෙනම් S සමානයි ut ධන භාගයක් kt වර්ග. හරි නේද? S සමානයි ut ධන භාගයක් kt වර්ග. මම මෙතන කේන්ද්‍රයනේ මෙයා කේන්ද්‍රය. ඒතර දුර මෙහෙම ගමු. අරේ r නම් මේකත් තීටා වෙනවනේ. මේ දුරවල් දෙක සමාන නිසා. r cos theta සම්පූර්ණ දුර 2r cos theta. ආරම්භක ප්‍රවේගය බිඳුවයි භාගයක් ගුරුත්වයේ බලපාන්නේ පුතේ 15ටනේ g. අහගෙන ඉන්නේ. මේ g බලපාන්නේ 15ටනේ. ඒකේ සංරචකයක් තමයි මෙහෙට එන්නේ. කවුද? g මොන දෙයටද? cos theta. එහෙනම් g cos theta කාලයේ t cos to cos කැපිලා යනවා. එහෙනම් t ට එනවා 4r බෙදීම g. එහෙනම් t කියන්නේ 2 වර්ගමූල r බෙදීම g. මොකක්ද දෙකෙන් ආවේ? උත්තරේට පුතේ තීටා සම්බන්ධතාවයක් වෙලා නැහැ. තීටා උත්තරේට සම්බන්ධ වෙන්නේ කියන්නේ කොයි මාර්ගයෙන් ආවත් මොකද වෙන්නේ? එකම කාලයක් තමයි ගත වෙන්නේ. ඒකවත් ප්‍රායෝගිකව කරලා බැලුවොත් එහෙනම් පබළු හතරක් දාලා මෙයාට ගත වන කාලයත් මෙයාට ගත වන කාලයත් මෙයාට ගත වන කාලයත් ඒ B දිගේ ගත වන කාලය ඔක්කොම සමාන වෙනවා. එහෙනම් ප්‍රථමයෙන් අවසන් කරන්නේ කුමන මාර්ගය තුලද කියලා අහනවා. සියලු මාර්ග සඳහා එකම කාලයක් ගත වෙයි. සියලු මාර්ග සඳහා එකම කාලයක් ගත වෙයි. ගෝලයේ අරේ 10ක් නම් කාලය කුමක්ද කියලා අහනවා. g 10ක් කියලා ගන්න කියනවා. ඒක ආදේශ කරන්න. ගෝලයේ අරේ මීටර 10යි නම් එහෙනම් කාලය එනවා r ට 10යි g ට 10යි. තප්පර දෙක.
නිශ්චලතාවයේ සිට සීරුවෙන් සිරස් ලෙස බිමට හෙළන ලබන ගල් කැටයක් තප්පර 5කදී ගමන් කරන දුර. එහෙනම් දුර හොයන්න S = ut ධන භාගයක් kt වර්ගය යොදන්න. උතර S කියන්නේ දන්නේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. G කියන්නේ 10යි කාලය 5යි. එතකොට 125ක් වෙනවා මීටර. මීටර 20ක් ගමන් කිරීමේදී අයත් වන වේගය ප්‍රවේගය v වර්ග සමානයි u වර්ග ධන 2as දාන්න. ආරම්භයේදී නිශ්චලතාවයෙන් පටන් ගන්න 2ක්. g 10ක් කියලා ගන්න දුර 20යි. එතන එනවා 400ක් ඒ කියන්නේ 20ක්. මීටර 45ක් ගමන් කිරීමට ගතවන කාලය S = ut ධන භාගයක් kt වර්ග. මීටර 45ක් ආරම්භයේදී බිඳුවයි g 10යි t වර්ග. දැන් මෙතනින් 5ක් එනවා t වර්ග 9යි t තප්පර 3ක්. එහෙනම් වැඩේ සරලයි කියලා පේනවා. හරි 40ක ආරම්භක ප්‍රවේගයෙන් සිරස් ලෙස ඉහළට ප්‍රක්ෂේපණය කරන ලද වස්තුවක් නගින උපරිම උසද ඒ සඳහා ගතවන කාලයද. ඒකට ඔයාලට පුළුවන් උස හොයන්න v වර්ග සමාන u වර්ග ධන 2as දාන්න. ඉහළම ලක්ෂ්‍යයේ අවසාන ප්‍රවේගයේ බිඳුවයි ආරම්භයේ 40 වර්ගය. ඍණ 2යි g 10යි උස h කියලා ගමු. එන h සමානයි 1600ට 20ක්. මීටර 80ක්. ඒ සඳහා ගතවන කාලය හොයන්න v = u ධන at දාන්න. u කියන්නේ 40යි. g කියන්නේ 10යි. කාලය t. තප්පර 4ක් එන. හරි. ඔය 28 වෙනි ගාන මම දාලා තියෙන්නේ අර වගේ ඉහළම ලක්ෂ්‍ය සලකලා ගාන හදන්න නෙමෙයි. එතන ඉඳන් එතනට චල සමීකරණය ලියලා හදන්න. ඒ කියන්නේ නැත්නම් එතන එහෙම පොඩි ගානක් දාලා තේරුම්න්නේ නේ එක වගේ. මොකද කරන්නේ? මේ දෙන්නගේ වේග සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ ආය ආපහු වදින වේගය අහනවා. ඒකට ඔයාලට පුළුවන් පුතේ v වර්ග සමානයි u වර්ග ධන 2as ලියන්න. ඉහළට අවසාන ප්‍රවේගයේ v වර්ග කරන නිසා ලකුණ වැදගත් නැහැ. ආරම්භක ප්‍රවේගයේ u වර්ග. ත්වරණය උඩට ඍණ 10යි. විස්ථාපනය කීයද? 0යි. එතන ඉඳන් එතනටමනේ. එහෙනම් v = u කියලා එනවා. u කියන්නේ 30යි. අන්න නැවත ඇවිදින් වදින්නේ 30ක වේගයෙන්ම තමයි. කාලය හොයන්න එතන ඉඳන් එතනටම මේ a සිට a ටම තමයි ලියන්නේ. a සිට a ට. v = u ධන at දාන්න. අවසාන ප්‍රවේගය පහළට ඍණ 30ක්. ඉහළට ඍණ 30ක්. මෙහා ධන 30යි. g 10යි කාලය t. 6ක්
තප්පර 6ක් කියලා. හරි 30 වෙනි ගාන බලන්න පුතේ 30 සිරස් ලෙස ඉහළට වස්තුවක් ප්‍රක්ෂේපණ කරනු ලැබේ. ප්‍රක්ෂේපණ ස්ථානයේ සිරස් ලෙස මීටර 75ක් උසින් ඇති අට්ටාලයක සිටින මිනිසෙක්. මෙන්න මෙහෙම ඉන්නවා. මීටර 75ක් උස අට්ටාලයක මෙන්න මිනිසෙක් ඉන්නවා. හරි නේද? එතකොට මෙතනින් ප්‍රක්ෂේපණය කරන්න. ඒ අහගන්න ළමයි u එකෙන් ප්‍රක්ෂේපණය කරන්න. අට්ටාලයේ සිටින නිරීක්ෂකයාට එම වස්තුව තමා පසුකොට ඉහළට ගොස් නැවත පසු කර යාමට තප්පර 2ක් ගත වන බව පෙනේ. එන මෙතනින් මේ වස්තුව මෙහෙම ගිහින් උඩට ගිහින් ආපහු එන්න තප්පර 2ක් යනවා කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. කියන්නේ ඇත්තටම වෙලා තියෙන මොකද්ද? උඩට තප්පර 1යි ආපහු පහළට එන්න තප්පරයයි. හරිද? මෙයාට නිරීක්ෂණය වෙනවා මෙයා ආපහු උඩට ගිහින් එන්න තප්පර 2ක් ගත වෙනවා කියලා. සරලයිනේ කතාව. වස්තුවේ ප්‍රක්ෂේපණ ප්‍රවේගය තමයි අහන්නේ. එහෙනම් පුළුවන් පුතේ වාට මෙන්න මෙතනදී වේගය v කියලා හිතුවොත් v හොයාගන්න. මම මේක b කියලා ගන්නම් මේක a කියලා ගන්නම්. මොකද කරන්නේ? b සිට d ට අපිට ඕනේ ප්‍රවේගය හොයාගන්නනේ. v සමානයි u ධන at දාන්න ඉහළට. අවසන් ප්‍රවේගය ඍණ v. ආරම්භක ප්‍රවේගය ධන v මෙතන. ඍණ 10ක්. කාලයේ තප්පර 2යි. එහෙනම් 2යි v සමානයි 20යි v 10ක් එනවා. මෙතනදී මෙයා මෙහෙට යන වේගය 10ක් කියලා එන්නේ. එහෙනම් a සිට b දක්වා v වර්ග සමානයි u වර්ග ධන 2යි as දාන්න. අවසන් ප්‍රවේගය v වර්ග ඒ කියන්නේ 10 වර්ගය ආරම්භක ප්‍රවේගය u 2ක් g 10යි දුර 75යි 75 ඒවා දෙකක් 150යි 150 1500යි 100යි 1600යි 1600 වර්ගමූලය 40ක්. එහෙනම් 40ක ප්‍රවේගයෙන් තමයි ප්‍රක්ෂේපණය වෙන්නේ. තිස් එක හදන්න මීටර 600ක් උඩදී හෙලිකොප්ටරයකින් බෝම්බයක් සීරුවෙන් බිමට හෙළන ලදී. එනේ සිරස්ව පහළට අතාරිනවා කියලා කියන්නේ නැතුව සීරුවෙන් ඉඳන් අතාරිනවා කියලා නෙමෙයි. ඒ දුටු බටයන් එම මොහොතේදීම සිරස් ලෙස වෙඩි තැබීමෙන් තප්පරයට මීටර 120ක ප්‍රවේගයෙන් උණ්ඩ පිට කරනු ලැබේ. උණ්ඩේ බෝම්බේ වැදීමට ගතවන කාලයේද ඝට්ටනයේ සිදුවන ස්ථානයේ බිම සිට ඇති උසද සොයන්න කියලා කියනවා. ඒතර මෙතනින් බෝම්බයක් අතාරිනවා සීරුවෙන් නිශ්චලතාවයෙන්. මෙතනින් උණ්ඩයක් යනවා 120ක වේගයෙන්. මේ වගේ තැනකදී දෙන්න හම්බෙනවා කියලා හිතමු. මේ ලක්ෂය C මෙයා A B. මේ දුර පුතේ h කියලා හිතුවොත් මේ දුර කීයද? 600 ඍණ h. ඒ සම්පූර්ණ බිමට දක්වා උස 600යි. රයිට්. එතන මේ දෙන්නගේ මොනවාද සමාන වෙන්නේ? කාලයක්. මොකද එකම මොහොත අතාරිනවා නම් මෙයා උඩට ප්‍රක්ෂේපණය වෙනවා මෙයා මෙහින් අතාරිනවා. ගැටෙද්දි එකම කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. එහෙනම් S සමානයි ut ධන භාගයක් kt වර්ග බෝම්බයට දාන්න පහලට 600 ඍණ h ආරම්භක ප්‍රවේගය බිඳුවයි භාගයක් g 10යි කාලයේ t වර්ග පහයි t වර්ග කියලා මේක එක
ඊට පස්සේ උණ්ඩයට ඉහළට දාන්න. දුර h නේ. ආරම්භක ප්‍රවේගය 120ක් t ඍණ g10යි t වර්ග. එන h සමාන 120යි t ඍණ 5යි t වර්ග. දැන් 1යි 2යි එකතු කරනවා. h ට h කැපෙනවා 600 සමානයි 5යි t වර්ගයට 5යි t වර්ගය කැපෙනවා 120ක් t. එහෙනම් t ට එනවා තප්පර 5ක්. අපෙන් අහන්නේ පුතේ කාලයේද ඝට්ටනයේ සිදුවන ස්ථානයේ බිම සිට ඇති උස h අහනවා. h හොයාගන්න පළවෙනි සමීකරණයට ආදේශ කරන්න. sorry දෙකට. h සමාන 120ක් t 12 වරක් 5 60යි කියන්නේ 600යි. 5 වර්ගයේ 25 කියන්නේ 125යි. 475ක් මීටර. බලන්න මේ දුර හරිද කියන්නේ. හරි. 32 වෙනි ගාන හදන්න. 32 ලින්ගැට්ටක සිට තප්පරයට මීටර 30ක ප්‍රවේගයෙන් සිරස් ලෙස ඉහළට වස්තුවක් ප්‍රක්ෂේපණය කරනු ලැබීමෙන් තප්පර 5කට පසුව එම ගැට්ටෙහිම සිට තවත් වස්තුවක් තප්පර 4කට පසුවනේ සීරුවෙන් ලිද තුළට හෙළනු ලැබේ. පළමු ප්‍රක්ෂේපණය කරන ලද වස්තුව දෙවන වස්තුවේ ගැටේ නම් ලින්ගැට්ටේ සිට ඝට්ටනයේ සිදුවන ස්ථානයට දුර. ඒතර මේ වගේ තැනක ඉඳන් ප්‍රක්ෂේපණය කරන්නේ එකක් ඉහළට 30ක වේගයෙන් අනිත් එක පහළට. මෙහෙම ඇවිදින් මේ වගේ තැනකදී දෙන්න ගැටෙනවා. මේ ගැටෙන තැනට දුර h කියලා ගමු. ආගන්න මේ පළමු අංශුවට ගතවන කාලය t කියලා ගත්තොත් මෙයාට ගතවන කාලය කීයද? t ඍණ 4යි. ඒ තප්පර 4කට පස්සේනේ. එහෙනම් චලිත සමීකරණ ලියන්න. ab කියලා අංශු දෙක ගමු. s සමානයි ut ධන භාගයක් kt වර්ග යෙදීම ඒ අංශුවට දානවා ඉහළට. ඒ අංශුවේ විස්ථාපනය කීයද? උත්තර දෙන්න. ඒ අංශුවේ විස්ථාපනය ඍණ h. ඇයි? අපි චලිත සමීකරණය ලියන්නේ මෙතන ඉඳන් උඩට. හැබැයි යාගේ විස්ථාපනයේ තියෙන්නේ පහළට. එහෙනම් ඍණ h. ආරම්භක ප්‍රවේගයේ 30යි කාලයේ t ඍණ භාගයක් 10යි t වර්ග. එහෙනම් එනවා ඍණ h සමානයි 30යි t 5යි t වර්ග. ඊට පස්සේ පුතේ b අංශුවට දාන්න පහළට. දෙවෙනි අංශුවට. එයාගේ විස්ථාපනයේ ධන h. ආරම්භක ප්‍රවේගය කීයක් කියලාද කියන්නේ? ආසීරුවෙන් උදාහරණය කියන්නේ ආරම්භයේදී බිඳුවයි ධන භාගයක් g10යි t ඍණ 4 වර්ගය. දැන් පුතේ 1යි 2යි එකතු කරන්න. 1යි 2යි එකතු කරන්න. එතකොට එනවා h ට h සුළු වෙනවා බිඳුව සමානයි 30ක් t ඍණ 5යි t වර්ග. මෙතන එනවා 5 වතාවක් t වර්ග ඍණ 8යි t ධන 16. තර 30යි t 80. 5t වර්ගය කැපෙනවා
10ක් t සමානයි 80යි t තප්පර 8යි t 8ක් කියලා එනවා. ඝට්ටනයේ සිදුවන ස්ථානයට ලිංග ගැටේ සිට ඇති දුර h තමයි අහන්නේ. h හොයාගන්න කැමති සමීකරණයට ආදේශ කරන්න. මම දෙවෙනි එකෙන් ගන්නවා. h සමානයි 5 වතාවක් 8 ඍණ 4 වර්ගය. මෙතනින් එනවනේ 4ක් කියන්නේ 16යිනේ. 16 වරක් 5 මීටර 80ක් දුරින් තමයි ගැටීම සිදු වෙන්නේ. හරි. ඒක ලියන්න 33 හදන්න. හරි. ඊළඟට 33 81ක ප්‍රවේගයෙන් වස්තුවක් සිරස් ලෙස ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. ඉන් තප්පර 3කට පසු තවත් වස්තුවක් 150ක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා කියලා කියනවා. පළමු වස්තුව ප්‍රක්ෂේපණයෙන් කොපමණ කාලයකට පසු වස්තු දෙක එකට ඝට්ටණය වේද? හරි. එතකොට මෙතනදී එකක් 80ක වේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා. ඒතර මෙයාට ගතවන කාලය t නම් මෙයාට ගතවන කාලය t ඍණ 3යි. මේ වගේ තැනකදී ගැටෙනවා කියලා ගමු. මේ උස h. s සමාන ut ධන භාගයක් kt වර්ග. අංශු දෙක ab කියලා ගමු. ඒට එකක් දාන්න උඩට. ආරම්භක දුර h ආරම්භක ප්‍රවේගය 80යි t ඍණ භාගයක් g 10යි t වර්ග. මේක 1 බීටා ලිව්වොත් ඉහළට h 150ක් t ඍණ 3 භාගයක් g 10යි t ඍණ 3 වර්ගය. මේක ටිකක් සුළු කරලම ගන්න. 150ක් t ඍණ 450. මෙතන 5 වතාවක් t වර්ග ඍණ 6ක් t ධන 9. එතන 150යි මෙතන 30යි t කියන්නේ 180ක් t ඍණ 450යි මෙතන ඍණ 45යි 495යි. දැන් මේ දෙන්න අපතේ අඩු කරන්න. h ඉවත් කරලා කාලයනේ හොයාගන්න ඕනේ. මම දෙකෙන් එක අඩු කරනවා. h h කැපෙනවා. හරි නේද? ප්‍රවේගය 81යි 80යි නෙමෙයි. එකක් කියලා තියෙනවා. එතන 180න් 81ක් අඩු වුණාම හරිනේ 99යි t ඍණ 495 5යි t වර්ගයේ කැපෙනවා. 99 ඒවා පහක් තමයි 495 t තප්පර 5යි. එහෙනම් h එනවා පළවෙනි සමීකරණයෙන් හතලිහෙන් 12ක් 28යි. මීටර 280ක් උසකදී තමයි ගැටීම සිදු වෙන්නේ.
34 ගාන ලින්ගැට් එක සිට වස්තුවක් සිරස් ලෙස ඉහළට ප්‍රක්ෂේපණය කරන ලැබේ. ඊට තප්පරයකට පසුව තවත් වස්තුවක් 20ක ප්‍රවේගයෙන් සිරස් ලෙස ඉහළට ප්‍රක්ෂේපණය කරන ලදී. වස්තු දෙකම එක විට මීටර 25ක් ගැඹුර ලිඳක පතුලෙහි වැදෙයි නම් පළමු වස්තුවේ ආරම්භක ප්‍රවේගය අහන්නේ. දැන් මෙතනදී ආරම්භක ප්‍රවේගය u කියලා ගමු. තවත් වස්තුවක් ප්‍රක්ෂේපණය කරනවා 20ක වේගයෙන්. මේ දෙන්නම ලින් පතුලේ වදිනවා මීටර 25ක් දුරින්. AB කියලා ගමු අංශු දෙක. මෙයාට ගත වන කාලය t නම් මෙයාට ඊට වඩා තප්පරයක් අඩුවෙන් ගත වෙන්නේ. තප්පරයකට පසුවනේ. හරි. එහෙනම් සරලයි. S සමානයි ut ධන භාගයක් kt වර්ග ඒ අංශුවට ඉහළට ලියන්න. ඍණ 25ක් තමයි විස්ථාපනය වෙන්නේ. අපි බීට ලියලෙමු. එතකොට ප්‍රවේගය කියන්නේ කාලය හොයාගන්න පුළුවන්. ඍණ 25යි විස්ථාපනය. ආරම්භක ප්‍රවේගය 20යි. කාලය t ඍණ 1යි. ඍණ භාගයක් g 10යි t වර්ග. මේකෙන් ඍණ 25යි 20ක් t ඍණ 20 t වර්ග ඍණ 2යි t ධන 1. මෙතනින් එනවා ඍණ 20යි මෙතනින් ඍණ 5යි ඍණ 25ට 25 කැපෙනවා. එහෙනම් එනවා 5යි t වර්ග ධන 30යි t. මේ ඍණ 30යි t. එහෙනම් 5යි t ගෙන් බෙදුවොත් තප්පර 6ක් එනවා කාලය. ඔහොමම ඒට ලියන්න ඍණ 25මයි විස්ථාපනය ආරම්භක ප්‍රවේගය u කාලය t හොයාගත්ත 6යි භාගයක් g 10යි 6 වර්ගය. මෙතන 36 කියන්නේ 180යි. එකසිය 55යි බෙදීම u sorry 6. බලන්න පුතේ මේ වගේ උත්තරයක් දෙන්නේ කියලා. අංශුවක් u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය ඉහළට ප්‍රක්ෂේපණය කරන ලදී. t කාලයකට පසු එම ලක්ෂයේ සිට තවත් අංශුවක් එම ප්‍රවේගයෙන්ම සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරන ලදී. අංශු මේ උසකදී ගැටෙන බව. නැ u වේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා. t කාලයකට පස්සේ මෙයත් u වේගයෙන්ම ප්‍රක්ෂේපණය කරනවා. එතන මෙයාට ගතවන කාලය කැපිටල් T කියලා ගත්තොත් මෙයාට ගතවන කාලය කැපිටල් T ඍණ සිම්පල් T. මම මෙයාට ගතවන සම්පූර්ණ කාලය කැපිටල් T කියලා ගත්තේ. මේ දෙන්න මේ වගේ තැනකදී ගැටෙනවා කියලා ගමු. H. දැන් G ට 10ක් කියලා එහෙම දාන්න එපා. උත්තරේට G කියලා තියෙනවා. S සමානයි ut ධන භාගයක් kt වර්ග ඒ අංශුවට ඉහළට දුර h ආරම්භක ප්‍රවේගය u කාලය කැපිටල් T ඍණ භාගයක් gt වර්ග බීට h u t ඍණ සිම්පල් t ඍණ භාගයක් g කැපිටල් T ඍණ සිම්පල් t ගේ වර්ගය.